පුතා එහෙනම් මේ නැන්දලත් එක්ක ඉන්න. අම්මයි තාත්තයි හවස් වෙන කලින් ගිහින් එන්න. අපි ගිහින් එන්න. පුතේ අයියක් ගෙදර අද ඉන්නවා. ඔය අයියත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කර කර ඉන්න. මට කුස්සියේ වැඩ වගේක් තියෙනවා. මං ගිහින් එන්නම්. හරි නන්දේ. අයියෝ මොකෝ මේ බය වෙලා අඳුරන්නේ නැති කෙනෙක් වගේ මං ඔයාලා අල්ලපු ගෙදර අයියා මේ අද අයියාත් ගෙදරනේ යම් මගේ ලැප්ටොප් එක ගාවට ගිහින් වීඩියෝ එකක් බලමු යන් එන්නකෝ යන් එන්න ඔයා පොඩ්ඩක් මං ගාවෙන් ඉන්නකෝ මම හොඳ කාටුන් එකක් හොයලා ගන්නක මගේ ටේබල් එක ගාව නම් තියෙන එක පුටුව ඔයාට කාටුන් එක ඉවර වෙනකන් හිටගෙන තමයි ඉන්න වෙන්නේ මේ මම විහිළුවක් කළේ හලෝ අන්න අර පෑන් එක ඔන් කරලා ආවිලා අයියා කුලින් වාඩි වෙන්න මේ ඔයා මෙතනින් වාඩි වෙන්නකෝ මං අපේ අම්මට කියලා තේ දෙයක් හදාගෙන ඉන්න මම මෙතනින් වාඩි වෙන්න ඔන්න තේ දෙයක් ගෙනා නංගි තේකට කරන් බෝ තේකනේ ගහන්නේ කොන්නේ තේක අරන් බෝ අන්න ඔයාලා අම්මේ නා පුටුවට දඟලුවා කියලා ඔයාලට දැන් බනි මෙහෙ එන්නකෝ එහෙනම් ගිහින් එන්න අම්මා මගේ මැනික කොමල්ලි අම්මා ආයේ දැන් මෙච්චරලා ඉඳලා ඉවර දැන් තව ගෙදරින් එළියට ගියේ හරි මල්ලි අම්මට කියන්න අපි ගියා කියලා ස්තුතියි අපි යනවා හරි අනේ අම්මේ මාවත් එක්ක අනේ දරුවෝ මේ ගමනට යන්න ඕනේ තාත්තයි මමයිනේ පුතාගේ දෙට්ට වෙලා දොර වහගෙන ඉන්න හොඳේ අපි ඉක්මනට ගිහින් එන්නම් ආවේ දේවෙත් මල්ලි නර්දනා දේවෙත් මල්ලි නල්ලපු විතර මල්ලි අක්කේ මම මේ පොඩි එක්කෙනා බලන්න ආවේ අක්කල කොයි හරි යන්නද මල්ලි අපි නම් පොඩි ගමනක් යන්න තමයි මොකද්ද කරන්නේ ගමන පොඩ්ඩක් පස්සට දානවා මේ එහෙනම් අපි දෙනෙත් මල්ලියට දූත් එක්ක ඉන්න කියලා අපි ඉක්මනට ගිහින් එමු බබා මේකේ මොනවද තියෙන්නේ කියලා බලමු බබා
කො ඔයා තාම බැලුවේ නෑනේ. මං ගෙනාවේ මොනවද කියලා. අනේ අයියෝ මං හාසනේව ගොඩක් ගෙනල්ලානේ. හරි හරි. දැන් ඔයා ඔතනින් කැමති එකක් කන්නකෝ. එහෙනම් අයියේ මම මේක තමයි කන්නස් මං එහෙනම් මේක කනවා. රසයිද නාද්‍ය? හරිම රසයි අයියේ මේවා. නාද්‍ය ඔයා වැඩිපුරම කාටද ආදරේ? මම වැඩිපුරම ආදරේ අම්මටයි තාත්තටයි. ඒත් මං ටිකක් වැඩිපුර ආදරේ අම්මට. එතකොට ඔයා මේ අයියට ආදරේ නැද්ද? අයියටත් ආදරේ. අද අයියමට මේවත් ගෙනත් දුන්නනේ. ඉතින් නාද්‍ය දැන් ඔයා යන්නේ මොන ඉස්කෝලේටද? ජීපී කොලේජ් එකට අයියේ මං ඉන්නේ 7 වසරේ. 7 කීයද ඉන්නේ? Bද Cද? ඩී පන්තියේ. D පන්තියේ. නාද්‍ය මේ බලන්නකෝ දැන් මම මේ බොනික්කට කරන දේ. අයියා අයියේ බෝනික්ක ගන්නම ගලෙව්වේ. දැන් නාදි මේ බොනික් ඔයාලට මොන වගේද පේන්නේ? ඉතින් අයියා ඔයාලා ලස්සන තිබ්බ ගවම ගලෙව්වනේ. දැන් ඉතින් නිකන් තමයි බෝනික්කව පේන්නේ. ඔව් මේ ඇඳුම් වැඩක් නැහැ. බොනික්ක ලස්සන ඇඳුම් නැති වුණාම නේද බබා? මේ අයියේ පමාව. අනේ තාත්තේ අනේ අර අයියා මගේ ඇඟෙන් අල්ලන්නේ. අනේ අම්මා මගේ පන්දිනේ හින්දා මාව ගෙදර තියාගත්තේ නෑනේ. අයියෝ දරුවෝ මම දැන් ඔයාව ඉස්කෝලෙන් ගන්න එනකොට තෑග්ගක් අරගෙන එන්න. දැන් මගේ හොඳ පුතා වගේ යන්නකෝ. ගේට්ටුවෙන් ගියේ. අයියෝ නානේ. බයි අම්මේ. මෙහෙරෙන්න කවුද සෝයා? මම මේ පුරුපත් වීමක් අරගෙන ආවේ. අද ඉඳලා මේ ඉස්කෝලේ වැඩ කරන්නේ. මේ දුවේ දැන් කීවෙනි පීරියඩ් එකට යන්නේ? දැන් පටන් ගත්ත 8 වෙනි පීරියඩ්